දෙවියන් කැමති වෙන චරිතයක් හදාගන්නilla දරුවනේ. අකුසලෙන් මිදෙන්න කැමති, ඉවසන, අහිංසක, පවිත්‍ර බවට කැමති, ජරාවට කැමති නැති චරිතයක්. පතිවෘතාව රකින්න, තමන්ගේ බිරිඳට පමණක් ආදරේ චරිතයක්. චරිතයක් තියෙන මිනිස්සු යන්නා. ඔය විසඳුම් ඔය රසායනික දේවල් ඉක්මවා යන එක විසඳුමක්. අනිත් විසඳුම තමයි නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා. දරුවන් නැති පවුලක් ඉන්නවා. හැබැයි වත් පොසත්කම් තියෙනවා. හරි ශ්‍රද්ධාවන්තයි, වීරියවන්තයි. ඊළඟට දන් දෙන බවින් යුක්තයි. ඉවසන බවින් යුක්තයි. ආන්නේ ඒ පවුලක් දරුවෝ නැහැ. සක්දෙවිඳුන්ට අනුකම්පා කරනවා කියන සක්දෙවිඳුන් මේ පවුලට අනුකම්පා කළා චුත වෙන්න ආසන්න දෙවි කෙනෙකුට කියනවා දිව්‍ය රාජ්‍ය අන්න අහවල් කුසේ ඉපදෙන්න. එතකොට දෙවියන් නෙමෙයි කැමති උනේ අතරමැදි. බලවත් දෙවි කෙනෙක් ආරාධනා කරනවා. ඊට පස්සේ කුසේ පිළිසඳ ගන්නවා. දැන් බලන්න අද කාලේ තියෙන ලෝකයේ ওই ගුණවත්කම් තියෙනවද? යන්නේ දේවාලයක් ගන්න. දරුවෝ නැහැ කියලා යන්නේ දෙවියෝ නම් ඉපදෙන්නේ නැහැ. අසුර පැටියෙක් ඉපදෙයි. පවුලම විනාශ කරනවා. ඉවසන විජිරියවන්ත යම් ගෙදරක ගෑණිය කසාද බැඳපු ගෑණියෙක් උදේ ඉඳලා හැන්දෑවෙම කල් ගොරව කියලා හරාගෙන බුදිය ගන්නවා නම් ඒ ගෑනුන් දිව්‍යෝ කැමති වෙයි. ගෑණිගෙම්ම ලැබෙන දේන් ගෑණිගෙම්ම යැපි ඉන්න වෙර වීරියක් නැති පිරිමියෙක් නම් ඉන්නේ. ඒකට පිරිමිකමක් නැත්තම් දෙවියෝ කැමති වෙයි. එකිනෙකාට සමාව දීලා එකිනෙකා නැගී හිටලා එකිනෙකා ආදරෙන් නැත්තම් දෙවියෝ කැමති වෙයි. ඊට පස්සේ ඉතින් බෙහෙත් වලයි සල්ලි වලයි පිළිසරණ හොයාගෙන යන්න වෙන්නේ. හැදෙන්න ගුණවත් ජීවිතයක් හදාගන්න. මේච්චර බණ කියපු එකෙන් දෙයනේ එක වැරද්දක් හදාගන්න. එකක් තරහටද මේ කියන්නේ? ඔයාලා අපි අඳුරන්නේ නැහැ. මම මෙතෙන් දෙනකල් ඔයාලා දන්නේ නැහැ. ඔයාලාද මාව දන්නේ නැහැ. දරුවනේ නුඹලට ආදරෙන් කියන්නේ හදාගන්න එකක් හරි වැරද්දක්. නුඹලට දැම්ම මේ වැහුණා. වාසනාවන්තයි. ඕවා විද්‍යාවෙන්වත් වෙන දේශනයකින්වත් කියලා දෙන එකක් නෙවෙයි.